Hi guys, welcome back to our YouTube channel. ඉතින් ගොඩක් කාලෙකින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපි YouTube channel එකට. අද මගේ birthday එක. ඉතින් මම කිසිම idea එකක් නැතුව vlog එකක් කරන්න කියලා පටන් ගත්තා. රුබේෂ් මට මෙන්න මේ dress එක ඇඳ ගන්න කියලා දීලා කොහෙද ගියා? මම ඉතින් මේ අරගෙන ඉන්නවා. මම හිතන්නේ එයා මොකක් හරි එකක් ප්ලෑන් කරනවා. මම හිතුවා ඒක කැප්චර් කරගන්න පුළුවන් වුණොත් ඒක vlog එකක් ඉදිරියට ඔයාලට ෂෙයා කරගන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා මම වීඩියෝ කරන්න පටන් ගත්තා. මේක අප්ලෝඩ් කරලා තියෙනවා කියන්නේ කැප්චර් කරගන්න පුළුවන් වෙලා. හැබැයි වීඩියෝ එකේ මොනවද තියෙයිද මොකද්ද වෙන්නේ කියලා කිසිම අයිඩියා එකක් මට නැති නිසා වීඩියෝ එකේ එක්ස්පෙක්ට් කරන්න මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් channel එක subscribe කරලා වීඩියෝ එක දිගටම බලන්න. බලමු මොකද වෙන්නේ කියලා. Hearing එක පේනවද ඔයාලට? අවුල් කෙනෙක්. ඉතින් ගෑනු ළමයි හරි ආසයිනේ කියුට් දේවල් වලට. ඉතින් මාත් එහෙම තමයි. කියුට් ලස්සන දේවල් වලට ආසයි. ඉතින් මේ ඩ්‍රෙස් එක හරි කියුට් කියලා මට හිතුණා. මම ඉතින් ලෙක්චර්ස් ඉවරලා ගෙදර ආවා. ඉතින් අද ලෙක්චර් තිබුණා. ගෙදරට පස්සේ තමයි රොමේෂ් මට මේ ඩ්‍රෙස් එක අදගන්න ලාස්ට් වෙලා ඉන්න කියලා ගියේ. ඉතින් එයා කොහෙ ගියාද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කරන්න දෙකුත් නැහැ. අම්මිට තාත්තටයි කෝල්ස් ගත්තා. එයාලටත් පෙන්නනවා. ඉතින් ඔහම ඉන්නකොට ටිකකින් ඕන රොමේෂ් ආවා. කොහෙ ගියේ? Thank you. මේක සරන්න යන්නේ? නේතරේ. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මගේ බෑග් එක. Thank you. ඔයාගේ ප්ලෑන් එකද ඔය කෝල් කරන්නේ? මොනවාද කරන්න යන්නේ? ඒක හරි ලස්සන සර්ප්‍රයිස් එකක් වුණා. මම හිතුවේ නැහැ යාළුවෝ එවිලෙන්දී කියලා. මම ඇත්තටම ඕනේ මේ සැරේ සිම්පල් කේක් එකක් කට් කරන්න රුමේෂ් එක්ක. එච්චරමයි හිතුවේ. මොකද අම්මිලත් නැහැ. අපි ලංකාවේ නෙවෙයිනේ. ඉතින් ඒකත් එක්ක ඇත්තටම හිතුවේ යන්න ලෑස්තිලා ඉන්න කිව්වම එළියට ගිහලා ඩිනර් එක ගන්න වගේ ඔන්න ඔය වගේ මොකක් හරි අපි දෙන්න යනවා කියලා. ඉතින් thank you baby ඔයාලා ලස්සන birthday party එකක් මට organize කරාට ඒක ලස්සන surprise එකක් වුණා. ඒක පේනවා. අන්න අපා ගෙදරට යනවා චේන්ජ් කරගෙන එන්න. එළියට යන හදන්නේ. අපි කන්න. දැන් අපි එළියට යනවා ඩිනර් එක ගන්න. ඉතින් අද අපි ඩිනර් එක ගන්න හදන්නේ කොරියන් රෙස්ටුරන්ට් එකකින්. මේ කොරියන් රෙස්ටුරන්ට් එකේ හොඳ බුෆේ එකක් තියෙනවා. ඉතින් ඒක හරිම රසයි. මයි රුමේෂී ගොඩක් වෙලාවට ගිහිල්ලා ඊවනිං එකට එහෙම ගිහිල්ලා කාලා එනවා.
ඉතින් අද යාළුවෝ ටිකත් එක්කගෙන යන්නේ එතෙන්ට අපි කන්න. Today it's gonna be the birthday dinner. අන්න මෙතන නම් තියෙන සැලඩ් කෝනර් එක. මෙතන තියෙන එක එක විදිහට හදපු chicken and එක එක meat වර්ග. ඉතින් මේ ඔක්කොම ඉතින් රසයි. ඉතින් ඔයාලටත් බලන්න මම චූටි clips ටිකක් ගත්තා. එතකොට මගේ birthday vlog එක complete නේ. ඔයාද Korean food lovers ලට හොඳ place එකක්. කිම්චි තියනවා. මේ විදිහ එකේ අඩුයි. ඉතින් අපි ආවා. dinner අරගෙන. දැන් බඩ. Yeah, අස් කරනවා. Baby, thank you so much welcome. for the surprise. ඉතින් vlog එක මෙතනින් end කරන්නම්. අද ලස්සන surprise එකක්. මං හිතුවේ නැති එකක්. vlog එක බලපුවාලට thank you. අපි ලස්සන videos ඉස්සරහට තව අරගෙන එන්නම්. sorry අපිට නිතර videos ගේන්න බැරි වෙනවට වැඩ වැඩි ඇත්තටම යුනිවර්සිටි එකේ. ඒක නිසා videos කරන්න ටිකක් free time එක මදි වුණා පහුගිය දවස්වල. ඒක නිසා videos ගේන්න බැරි වුණා. ගොඩාරියක් ඔයාලගෙන් comments හම්බ වෙනවා, messages එනවා. ඇයි vlogs දාන්න නැත්තේ කියලා. ඒක තමයි reason එක. එනකොට අපි උලා විදියට videos අරගෙන එන්නම්. baby ඔත් මොනවද කියන්නේ? ඔව් අපි අරන් යන්නම්. බයි. අපි ගිහලා එන්නම්. ටටා බයි. bye bye. love you. thanks for watching. මාව subscribe කරලා social media follow කරන්න.